මුලින්ම ඔයාලට කියන්න ඕනේ ඔයාලා ගාව මේ ටියුට් එක ඔයාලට හම්බ වෙලා නැත්තම් ඒ කියන්නේ ඔයාලට මේ ටියුට් එක මොන ක්‍රමයකින් හරි ඔයාලට ලැබුණේ නැත්තම් ඔය තිරේ දිස්වෙන අංකයට ඔයා දැම්ම WhatsApp පණිවිඩයක් දාන්න. 10 වසර දෙවන වාර පරීක්ෂණය සම්මන්ත්‍රණේ ටියුට් එක එවන්න කියලා මැසේජ් එකක් දාන්න. හරිද? අන්නේ ටියුට් එක අරගෙන ෆොටෝකොපි ගහලා වැඩේට සෙට් වෙන්න. එහෙම වුණොත් තමයි මේ සම්මන්ත්‍රණය ඇත්තටම සාර්ථක වෙන්නේ. පැහැදිලිද? නැත්තම් ඔයාලගව ටියුට් එක නැහැනේ. එතකොට මේ කියා දෙන දේවල් හරියට ඔයාලට ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ පුතාලා දුවලා වගේ ඒ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ටියුට් එක අරගෙන වැඩේට සෙට් වෙන්න. හරිද? එතකොට ගණන් ටික ලස්සනට හදාගන්න පුළුවන් වෙයි. හරි. අපි කෙලින්ම වැඩේට බහිමුකෝ. පළවෙනියටම අපිට කරන්න තියෙන පුතේ පරිමිතිය සහ වර්ගඵලය කියන ගණන් සෙට් එක. ඉතින් මම මේ ගාන හදන්න කලින් මම ඔයාලට කියා දෙන්නම් පරිමිතිය සහ වර්ගඵලය ගණන් හදන්න මූලිකවම ඕන කරන දේවල් ටික. ඒ කියන්නේ අපිට ජ්‍යාමිතික හැඩතලවල වර්ගඵලය සහ පරිමිතිය ඉස්සෙල්ලාම හොයන්න ඕන වෙනවා. හරි. අපි ඒ ටික ඉස්සෙල්ලා ඉගෙන ගමුකෝ. මම ඔයාලා දන්න තැනින්ම වැඩේ පටන් ගන්නවා. හරිද? දැන් හිතන්න සමචතුරස්‍රයක් තියෙනවා කියලා. සමචතුරස්‍රයක් තියෙනවා නම් ඒකේ පාද සියල්ලම සමානයි. පාද සියල්ල සමානයි. එහෙනම් මේක A නම් මේක A නම් මේකේ පරිමිතිය වෙන්නේ ඒව හතරක්. A ධන A ධන A ධන A. හරිද? 4යි A කියලා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මේකේ වර්ගඵලය වෙන්නේ ඔයාලා හොඳටම දන්නවනේ. දිග ගුණ කිරීම පළල. හරිද? දිගත් A පළලත් A. ඒ වගේම තමයි අපිට මෙතනදි ගන්න පුළුවන් ඍජු කෝණාශ්‍රය. මේ වගේ ඍජු කෝණාශ්‍රයක් තිබ්බොත් ඍජු කෝණාශ්‍රය කියන්නේ සම්මුඛ පාද සමානයිනේ. සම්මුඛ පාද සමානයි. එහෙනම් මේක A නම් මම මේක B කියලා ගන්නවා. හරිද? මේකේ එතකොට පරිමිතිය වෙන්නේ A ධන B ධන ආයි A ධන B. ඒ කියන්නේ පුතේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. මේ වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. පැහැදිලිද? එතකොට මෙතන A B I A I B. හරිද? එතකොට මෙතනින් අපිට එනවා මොකද්ද? 2A ධන 2B කියලා. මම ඉස්සෙල්ලාම ඔයාලට හැම පාඩමකම මේ වගේ තියරි ටික ඉස්සෙල්ලා මතක් කරගෙන යන්නම්. හරිද? ඔයාලා කොලයක් හරි පොතක් හරි අරගෙන ඔයාලා ඉස්සෙල්ලා මේ තියරි ටික ලියා ගන්න. ඊට පස්සේ මේ ටිකෙන් පුළුවන් අපිට ඔය දීලා තියෙන ගාන හදන්න. මොකද මම නැත්තම් එකපාරටම ගානටම බැස්සොත් එහෙම සමහරක් ළමයිට වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා කිසිම දෙයක් කරපු නැති මුකුත්ම කරලා නැති ළමයෙක්ට පවා ගාන කොට දාගන්න පුළුවන් විදිහට තමයි මම කියා දෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ තව අපිට ගන්න පුළුවන් දැන් ඔය දෙක ඉවර වුණාට පස්සේ සමාන්තරාශ්‍රය. මේ වගේ සමාන්තරාශ්‍රයක් ගන්න පුළුවන්. සමාන්තරාශ්‍රයේ පුතේ සම්මුඛ පාද සමානයිනේ. ඒ කියන්නේ මෙයා A නම් මෙයත් A, මෙයා B නම් මෙයත් B. මේකේ පරිමිතිය කියන්නේ ඉස්සෙල්ලා වගේම තමයි ඉතින් A ධන B ධන A ධන B. හරිද? ඒක පරිමිතිය ගන්න පුළුවන් නේ. ඕකේ වර්ගඵලය කියන්නේ පුතේ දැන් මෙන්න මේ වගේ අපි හිතමුකෝ ලම්බකයක් ගැහුවා කියලා. මේක H. එහෙනම් වර්ගඵලය කියන්නේ මොකද්ද? ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට ඕකේ ආධාරක පාදය වෙන්නේ A, ලම්බ උස වෙන්නේ H. A ගුණ කිරීම H වලින් අපිට ලබා ගන්න පුළුවන්. දැන් එතකොට තව ළමයෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් සර් ආධාරක පාදේ ඕක විතරමද වෙන්නේ කියලා. නෑ පුතේ. මෙන්න මේ වගේ අපි ඉරක් ගැහුවා කියන්නකෝ. මෙන්න මේ ලක්ෂයේ ඉඳන් කොහොම ගැහුවා කියන්නකෝ. එතකොට මේක H2 නම් පාට පේන්නේ නෑ නේද වැඩි. අපි වෙන පාටක් දාගමු. thickness එකත් පොඩ්ඩක් වැඩි කරමු. මේක H2 නම්
ඔහොම දානවා ලම්බෝස. මේක H2 නම් පුතේ මේක ආධාරක පාදය වෙනකොට ලම්බ උස වෙන්නේ මේක. ඔයාලා පටල ගන්න එපා මේක විතරක් නෙමෙයි ආධාරක පාදය කියන්නේ. හරිද? මේ ලම්බ උසට මේක ආධාරක පාදය වෙනවා. මේ ලම්බ උසට මෙන්න මේක ආධාරක පාදය වෙනවා. පැහැදිලිනේ? එහෙනම් ඒකෙත් වර්ගඵලය අපිට ලියන්න පුළුවන්. වර්ගඵලය සමාන ආධාරක පාදය වෙන්නේ කවුද? B. Bත් එක්ක එහෙනම් කවුද ලම්බ උස වෙන්නේ? H2. හරිද? H2. හරි. ඊට පස්සේ පුතේ මේ ටික ලියාගන්න ඔයාලට ඒ කියන්නේ ලියාගන්න පරක්කු වෙනවා නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න මම මකනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟට අපිට තියෙන තල රූපය තමයි මෙන්න මේ වගේ එකක්. ත්‍රිකෝණය. ඔයාලා දන්නවනේ. ත්‍රිකෝණ. ත්‍රිකෝණ. ත්‍රිකෝණي ගත්තට පස්සේ මේක A නම් මේක B නම් මේක C නම් හරිද? දැන් මේකේ මම ආධාරක පාද තුනකුත් මෙන්න මේ විදිහට අඳිනවා. මෙන්න. ඕක එක ආධාරක පාදය. මේක H1 කියලා ගමු. මෙහෙට අඳින්න පුළුවන් තව එකක්. මේක H2 කියලා ගමු. මේ මෙහෙට අඳින්න පුළුවන් තව එකක්. මේක H3 කියලා ගමු. දැක්කද? එක එක පාදයකට ආධාරක ලම්බ උසවල් අඳින්න පුළුවන්. එහෙනම් පුතේ මේකේ වර්ගඵලය කියන්නේ මොකද්ද? භාගයයි ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස වෙන්න ඕනේ. භාගයයි ආධාරක පාදය ගුණ කිරීම ලම්බ උස වෙන්න ඕනේ. හරි. එහෙනම් මේකේ ආධාරක පාදයේ A කියලා ගත්තොත් ලම්බ උස කවුද පුතේ? H2. මේ බලන්න. ආධාරක පාදයේ A කියලා ගත්තොත් ලම්බ උස H1. H2 නෙමෙයි H1. හරිද? ආධාරක පාදය B කියලා ගත්තොත් ලම්බ උස කවුද? H3. දැක්කද? අන්න ඒ විදිහට තමයි ගන්නෙ. හරි? ඊට පස්සේ භාගයයි ආධාරක පාදයේ C කියලා ගත්තොත් ලම්බ දුර H2. ලම්බ උසත් කියනවා ලම්බ දුරත් කියනවා. ඒ වගේ අපිට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද වැඩි? හරි. ඕකත් ලියා ගන්න පුතේ. එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න ත්‍රිකෝණයක නම් මේක ආධාරක පාදේ නම් ලම්බ උස මේක. මේක ආධාරක පාදේ නම් ලම්බ උස මේක. මේක ආධාරක පාදේ නම් ලම්බ දුර මේක. ඔන්න ඔය විදිහට අපිට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් මේකේ පරිමිතිය නම් දෙයක් නැහැනේ. A ධන B ධන C. වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. හරි. පුතේ ඊළඟට ඔයාලට තව තියෙනවා තල රූපයක් මෙන්න මේ වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ තව තල රූපයක් තියෙනවා. බලමු මේකේ තියෙද කියලා ඒ වගේ. අනේ. අමිතේ හරි මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඔය මොකද්ද? ඕක තමයි ට්‍රැපීසියම. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක ගත්තොත් මම පාද ටිකක් මාක් කරගන්නම්. මේක A මේක B මේක C මේක D. ඔන්න මම මාක් කරගත්තා පාද ටිකක්.
මේක ඉතින් පුතේ පරිමිතිය කියන්නේ නම් මහ දෙයක් නෙමෙයි. පරිමිතිය කියන්නේ A ධන B ධන C ධන D. හරිද? වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මම මේකේ ලම්බ උස මාක් කරගන්නවා මෙන්න මෙහෙම. ඕකේ H කියලා දාගන්න. ඕකට කියනවා ලම්බ උස කියනවා නැත්නම් සමාන්තර පාද දෙක අතර දුර කියනවා. ලම්බ දුර කියනවා. හරිද? මේකේ වර්ගඵලය වෙන්නේ පුතේ මේකේ වර්ගඵලය වෙන්නේ හොඳට මතක තියාගන්න භාගයයි සමාන්තර රේඛා දෙක අතර මේ දෙක සමාන්තර රේඛා. සමාන්තර රේඛා දෙකේ එකතුව A ධන කවුද? C. සමාන්තර රේඛා මේක A නේ. එකක් A අනිත් එක C. සමාන්තර රේඛා දෙක අතර එකතුව ගුණ කිරීම ලම්බ උස කියන්නේ කවුද? H. ඔන්න ඕකෙන් අපිට එනවා මොනවද? ඔන්න ඔය තල රූපයේ වර්ග ඵලය. හරි. දැන් එතකොට පුතාලට මේ වෙනකොට අපි කරා සමචතුරාශ්‍රය කරා, ඍජුකෝණාශ්‍රය කරා, සමාන්තරාශ්‍රය කරා, තව මොකද? ත්‍රිකෝණය කරා, තව ත්‍රපීසියම කරා. හරිද? එතකොට තව දෙයක් මම මේක මකනවා. තව දෙයක් මට කියන්න අමතක වුණා. ත්‍රිකෝණයක් ගත්තාම ත්‍රිකෝණයේ ආකාර කීපයක් තියෙනවනේ. ත්‍රිකෝණයේ ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි ඉස්සෙල්ලා ඇඳපු එක. අනිත් එක තමයි මෙන්න මේ විදිය. මෙන්න මේ විදිය. මොකක්ද මේ? ඍජුකෝණික ත්‍රිකෝණය. මෙහෙම තියෙන්න පුළුවන්. ඍජුකෝණික ත්‍රිකෝණයක් වුණාම පුතේ මෙන්න මේ ඍජුකෝණයේ දෙපැත්තෙන් තියෙන පාද දෙක තමයි මොකද්ද වෙන්නේ? මෙයා ආධාරක පාදය වෙනකොට මෙයා ලම්බ උස වෙනවා. පැහැදිලිද? හරි. මේකටත් අපි දාමු මේක A මේක B මේක C කියලා දැම්මොත් මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් භාගයයි A වැඩි කිරීම B. ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට මගෙන් ළමෙක් අහන්න පුළුවන් සර් එතකොට ආධාරක පාදයේ සීත් එක්ක ලියන්න බැරිද? සීත් එක්ක ලියන්න පුළුවන් පුතේ මෙහෙම තිබ්බොත්. මෙන්න මේ වගේ ලම්බ උසක් තිබ්බනම් මෙතන H කියලා දාලා ඔන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් මොනවාද? මේකේ සීත් එක්ක ලියනවා නම් භාගයයි ආධාරක පාදේ කවුද? C ගුණ කිරීම ලම්බ දුර H කියලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඍජුකෝණික ත්‍රිකෝණයක මෙයා ආධාරක පාදය කියලා ගන්නවා නම් මෙන්න මෙයා තමයි ලම්බ දුර කියලා ගන්න. පැහැදිලිද? හරි. ඕකත් මතක තියාගන්න. නම් මේ තාම තියරිටික් කියා දෙන්නේ. හරි? මොකද අපි ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්න බෑ. දැන් ඔය ක්‍රීඩා නිසා එක ෆන්ක්ෂන් මේ දේවල් නිසා මේ ඔයාලට සිලබස් මිස් වෙනවා. එතකොට දැන් අවසාන මොහොතේ කොහොම හරි කරලා අපි පේපර් එකට මුහුණ දෙන්න බෑ. නේ? පේපර් එකේ තියෙන ගණන් ටික හදන්න බෑ. ඒ නිසා මම පුතාලට තියරි පොඩ්ඩක් මතක් කරලා පොඩ්ඩක් කියන්නේ තියරි ඉක්මනට මතක් කරලා අපි ගානට යමු. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා කොහොමද කරන්න කියලා. හරි. පුතේ ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මෙහෙම අපි ගත්තට පස්සේ මේ ත්‍රිකෝණයක් ඔය ත්‍රිකෝණේ ආයි තියෙන්න පුළුවන් අවස්ථාවක් නේ පුතේ මෙන්න මෙහෙම අවස්ථාව. ඔයාලා හොඳට දන්නවද නෙමෙයි? මොකද්ද මේ? මහා කෝණික ත්‍රිකෝණයක් විදියට තියෙන්න පුළුවන්. හරිද? මහා කෝණික ත්‍රිකෝණයක් විදියට තිබ්බොත් මතක තියාගන්න පුළුවන් මේක ආධාරක පාදේ නම් ලම්බ උස පිහිටන්නේ මෙහෙම. මෙන්න මෙහෙන් තමයි ලම්බ උස පිහිටන්නේ. මේක ආධාරක පාදේ වෙනකොට ලම්බ උස කොහෙන්ද පිහිටන්නේ? මෙන්න මෙහෙන් තමයි පිහිටන්නේ. හරිද? අපි ඒකත් බලමු. මේක A. මෙන්න මෙතන ඉඳන් ලම්බ දුර ගහන්න පුළුවන් අපිට මේක H කියලා. හරිද? මෙන්න මේකෙදී අපිට ගන්න පුළුවන් වර්ගඵලය සමානයි භාගයයි A වැඩි කිරීම H. ඔය දැන් ගොඩක් ළමයිට වරදින එකම තැන තමයි පුතේ මෙන්න මෙයා ලම්බ උස කියලා ගන්නවා. හැමතිස්සෙම මෙයාත් එක්ක මෙයාගෙන් ಗುಣ කරනවා. එහෙම ಗುಣ කරලා නම් අහුවෙන්නවත් එපා හරිද? ඒක ලම්බ උසක් නෙමෙයිනේ. ලම්බ උසක් කියනවනම් මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි මෙයාත් එක්ක මෙයා ಗುಣ කරන්නේ හරි? මෙයා එහෙමනම් ಗುಣ කරලා අහුවෙන්නවත් එපා.
එහෙම ගුණ වෙන්නේ නැහැ. එතකොට වර්ගඵල හොයනවා නම් මේ වගේ එක භාගයයි ඒ වැඩි කිරීම ලම්බෝස පිහිටන්නේ පිටි. හරි. දැන් එහෙනම් තව වැදගත් කාරණාවක් තියෙනවා. උගන්වන්න වෘත්තය. වෘත්තය සම්බන්ධයෙන් ගත්තොත් හරිද? මෙහෙම වෘත්තයක් ඇන්දොත් මේකෙදි පුතේ අරය r නම් මේකේ පරිධිය කියන්නේ මොකද්ද? 2 5 r. මේකේ වර්ගඵලය කියන්නේ 5r වර්ගය. හරි. දැන් ඔය ටික දැනගත්තාම ඇති ඉතුරු දේවල් ටික ගන්න. හරිද? දැන් ඔයාලා මොකද කරන්නේ? අර සූත්‍ර ටික ඔක්කොම පාඩම් කරන්න යනවා. එහෙම සූත්‍ර ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. එහෙම මේ කරන්න ඕනේ නැහැ. සූත්‍ර ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ටික දැනගත්තාම ඇති ඉතුරු දේවල් ටික ගොඩනගා ගන්න. දැන් බලන්නකො මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? කඩිරක් තියෙනවා. ඒ කඩිරක් කියන්නේ මේක චාප දිග. ඔන්න අරය R. මේකේ චාප දිග අහනවා. පුතේ වෘත්තයකම නම් 2πr නේ. එහෙනම් මේ වෘත්තෙන් කොච්චරද? භාගයක්. එහෙනම් භාගයයි 2πr. මහ දෙයක් ඈ. මෙන්න මේකට වර්ගඵලයක් තියෙනවද? නෑ පුතේ. මේ චාප දිග වලට වර්ගඵලයක් නෑ. කේන්ද්‍රික ඛණ්ඩයකට තමයි වර්ගඵලයක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේ පැත්තෙනුත් වට වෙලා තියෙනවා. හරිද? මේකේ වර්ගඵලය ගත්තොත් ඒක භාගයනේ. භාගයයි 5r වර්ගය බලන්න. මේ වෘත්තයට ගත්ත මෙන්න මේ සමීකරණ දෙකෙන් තමයි ඉතුරු හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ. පැහැදිලිද? හරි. දැන් ඕකෙදි ආයෙ ගත්ත කියන්නකො මෙන්න මෙහෙම. මෙහෙම ගත්ත කියන්න. අපේ ගානේ තියෙනවා වගේ එකක්. මෙන්න මෙහෙම එකක් ගත්තා. ඊට මම ඉස්සෙල්ලා කඩිරක් ඇඳගමු එහෙම. ඔහොම එකක් ගත්තා. අර R. මේකේ චාප දිග කියන්නේ මේ වෘත්තකින් කොච්චරද? 4න් එකක්නේ. එහෙනම් 4න් එකයි කවුද? 2πr. මොකද වෘත්තයම කියන්නේ 2πr නම් ඒකෙන් 4න් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ එක වර්ගඵලය කියන්නේ මොකදයක්ද? වර්ගඵලය කියන්නේ අරක 5r වර්ගනේ. වෘත්තයකම නම් 5r වර්ගය. ඒකෙන් කොච්චරද? ඒක 4ට බෙදලා තමයි තියෙන්නේ. එහෙනම් 4න් එකක් කියලා කියනවා. පැහැදිලිද? මං හිතනවා හැමෝටම තේරුණා කියලා. එහෙනම් තව ඉතින් එක එක අපිට ගන්න පුළුවන්. තම එහෙම දෙනවා. ඕන්න ඔහොම දෙනවා. කෙලින්ම ඔහොම දුන්නොත් නම් මේක චාප දිග කියන්නේ. චාප දිග කියන්නේ මේ දිගනේ පුතේ. චාප දිග කියන්නේ හැමදෙස්සෙම වෘත්තකින් කොටසක්. හොඳේ. චාප දිග. චාප දිග කියන්නේ 4න් 3යි. ඇයි මේ වෘත්තකින් 4න් 3ක්. 4න් 3යි 2πr. වර්ගඵලය කියන්නේ කොච්චරද? ඒත් 4න් 3යි කවුද? 5r වර්ගය. අමතක කරන්න එපා සූත්‍ර දෙක හොඳේ. 2πr 5r වර්ගය. හරි. දැන් මෙන්න මෙහෙම වුණොත් මෙන්න මෙහෙම එකක් දෙනවා. මෙතන දෙනවා අංශක 60ක් කියලා. r කියලා දෙනවා. දැන් ඕකේ භාගය අපිට හරියටම කියන්න බැහැනේ පුතේ. දැන් අර ඉස්සෙල්ලා අඳපු ඒ වගේ නම් වෘත්තෙන් භාගයයි. වෘත්තෙන් කාලයි. වෘත්තෙන් 3 කාලයි. දැන් මේ වගේ එක හරියටම කියන්න බෑ කොච්චරක්ද කියලා. හැබැයි අපි දන්නවා සම්පූර්ණ වෘත්තයක කෝණය නම් අංශක 360යි. එහෙනම් මේකේ චාපදි ගැහුවොත් අපි ලියනවා 360කින් 60යි තියෙන්නේ. එහෙනම් 2πr ට කොච්චරද? 2πr 360න් 60 ගුණ කිරීම 2πr. ඔය කටපාඩම් කරගන්න ඕනේ.
ඕක 360න් θ ගුණ කිරීමට 2πr උත් දාන්න. θ කියලා කියන්නේ අර පොදු කෝණය. මේකේ වර්ගඵලය එනවනම් මොකද කරන්නේ? 360න් 60 වැඩි කිරීම වර්ගඵලයේ වෘත්තකම නම් වර්ගඵලය πr. කොච්චරයි? දැන් මෙතනට කෝණේ ඉතින් දෙන්න පුළුවන් එක එක ඒවා. මෙතනට දෙන්න බැරිද? 60 දෙන්න පුළුවන්, 45 දෙන්න පුළුවන්, 150 දෙන්න පුළුවන්, 100 දෙන්න පුළුවන්. Tamanට කැමති කෝණයක් දෙන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? 360න් අදාළ කෝණය දානවා. දාලා ඡාප දිග නම් 2πr ගෙන් වැඩි කරනවා. වර්ගඵලය නම් πr වර්ගෙන් වැඩි කරනවා. ඔන්න ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ. දැන් මම මේවා මෙහෙම කියා දීලා මම පොඩ්ඩක් මතක් කරන්නේ. ඔයාලා මේවා ඉගෙනගෙන තියෙන දේවල් නිසා පුතේ. ඉගෙනගෙනනේ තියෙන්නේ. අය අමුතුවෙන් නෙමෙයි මේවා ඉගෙන ගන්න. හරි. ඉස්කෝලෙන් ඉගෙනගෙන තියෙන්නේ, සමහර ටියුෂන් ක්ලාස් වලින් ඉගෙනගෙන තියෙන්නේ. තේරුණාද? දැන් මේකෙදි කරන්නේ අපි ඒ ඉගෙනගත්තු දේවල් ආයි මතක් කරගෙන එක්සෑම් එකට රෙඩි වෙන එක තමයි මේකෙදි කරන්නේ. හරි. පුතේ එහෙනම් ඔන්න දැන් මම වැඩේට බහිනවා. ඔන්න බලාගන්න. මේ වගේ ගානක් ආවා කියලා හිතන්න. හරි. මේ වගේ එකක් තමයි එන්නේ. බලන්න හොඳට කියවන්න. ගානක් දුන්නාම පුතේ හොඳටම කියවන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. ඔය සමහර ළමයි බාගෙට කියවලා ගාන කරන්න ගන්නවා. අවසානයේ තමයි දකින්නේ අනේ මේක මෙහෙම නෙමෙයිනේ මේ වෙන දේ කරන්න කියලා. හරිද? ඒ නිසා හොඳට කියවන්න ඉස්සෙල්ලා ගාන. සැනකෙළි බිමක දොරටුවේ ප්‍රදර්ශනය කර තිබූ නාම පූර්වක් රූපයේ දැක්වේ. දැක්වෙන පරිදි ABCD ත්‍රිපිසීම හැඩයක් ඇති කොටසකින් හා AD කේන්ද්‍රික ඛණ්ඩ කොටසකින් යුක්ත වේ. එහෙනම් ත්‍රිපිසීම කොටසකින් සහ කේන්ද්‍රික ඛණ්ඩ කොටසකින් යුක්ත වෙනවා. පළවෙනි ප්‍රශ්නේ. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය සොයන්න. හරි. අරය දන්නවා. වෘත්තකින් 4න් එකක් කියලා දන්නවා. එහෙනම් වර්ගඵලය හොයන්න පුළුවන්. හරි. වීඩියෝ එක පෝස් කරලා හරි කමන්නේ. ටක් ගාලා ඔයාලා ඒක කරන්න මම කරන්න කලින්. හරි. ඊට පස්සේ කියනවා ත්‍රිපිසීම හැඩති කොටසේ වර්ගඵලය. අන්න. ත්‍රිපිසීම හැඩති කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයෙන් දෙගුණයකට වඩා 5කින් අඩු නම් AB දිග සොයන. මෙන්න මේ AB දිග දීලා නැහැ. දැන් ওই භාගයට ගාන කියවන ළමයි මොකක්ද දන්නවද? එයාවල මුලදිම කරන්නේ. සර් ඔය පේපර් උත් උස්සගෙන එනවා එක්සෑම් එකේදී. මොකක්ද දන්නවද? පේපර් එක උස්සගෙන එනවා. ආයේ නැහැ මේ එයාට තරම් ප්‍රශ්නයක් නැහැ වගේ එනවා. පේපර් එක උස්සගෙන. ඇවිල්ලා අහනවා සර් මේ AB දිග දීලා නැහැනේ. මේ මිනිස්සයා ගාන භාගයට කියවලා. AB දිග දීලා නැහැ තමයි. AB දිග හොයන්න තියෙන්නේ. ඉතින් එක්සෑම් එකේදී hina යනවා ඉතින් අපිට. ඇයි? දිග හොයන්න තියෙන එක දීලා නැහැනේ කියලා මෙන්න පේපරේ අරගෙන එනවා. හරිද? ඒ නිසා පුතේ ගාන කියවන එකයි ලෙසටම කියවන්න. හරි? හරි. ඊට පස්සේ අන්න AB දිග හොයන්න තියෙන. ඔන්න දැන් අපිට 10000ක් ආවා. හරිද? ඊට පස්සේ නාම පුවරු වට ඇති ධාරයේ දිගේ විදුලි බුබුලු සවි කර ඇත. එහෙනම් මේකේ ලස්සන කරන්න විදුලි බුබුලුත් හයි කරලා තියෙනවා. සෑම අනුයාත විදුලි බුබුලු දෙකක් අතරම සෙන්ටිමීටර 50ක පරතරයක් තිබෙන පරිදි තමයි ලකුණු කරලා තියෙන්නේ. හරි මම එතනට ආවට පස්සේ ඕකේ සීන් එකක් තියෙනවා. අන්න ඒ සීන් එක මම කියා දෙන්නම් කොහොමද කරන්න කියලා. හරි? නිසා හොඳට අහගන්න. එසේ සවි කර ඇති මුළු විදුලි බුබුලු සංඛ්‍යාව සොයන්න. හරි. එහෙනම් ඔන්න ගාන දල අදහසක් අපි ඔලුවට ගත්තා. මොකද්ද? නාම පූර්වක් තියෙනවා. මෙන්න මේකේ වර්ගඵලය හොයන්න තියෙනවා. AB දිග හොයන්න තියෙනවා. විදුලි බුබුලු හයි කරලා තියෙනවා. විදුලි බුබුලු ගාන හොයන්න තියෙනවා. හරි. එහෙනම් ඔන්න ළමයි සෙට් එකේ නම් වැඩේ පටන් අරගෙන පුළුවන් නම් ගාන මේ වීඩියෝ එක පෝස් කරලා ගාන කරලා මම මේ දැන් ගාන කරගෙන යනකොට හරිද කියලා බලන්න. හරි. එහෙනම් මම දැන් ඔන්න පටන් ගන්නවා පළවෙනි එකේ. කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය සොයන්න. 1. ඊට පස්සේ අපි ලකුණුත් දාගෙන යමු වැඩේ. හොඳයි. ලකුණු කීයක් විතර එනවද කියලා ඊට පස්සේ ඔයාලා චෙක් කරලා බලන්න. 1. මම ගාන හදන්න යන්නේ ලස්සන. සැනකෙළි බිමක දොරටු හරි. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය සොයන්න. හරිද? කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලය සොයන්න. කොහොමද වෙන්නේ? මේක වෘත්තකින් 4න් එකක් තියෙනවා. දැන් ඔයාලට හොඳටම පේනවනේ. වෘත්තකින් කොච්චරද?
හතරෙන් එකක්. එහෙනම් මම දානවා වර්ගඵලය සමානයි 4න් 1යි 5r වර්ගය කියලා. ඊට පස්සේ අපි කරනවා මොකද 4න් 1යි 5 කියන්නේ 22 බෙදීම 7 කියලා ගන්න කියලා තියෙනවා. r කියන්නේ 7යි. 7. එහෙනම් 7 වැඩි කිරීම 7. මෙතනින් එනවා මීටර වලින් හොඳේ. මෙයාට මෙයා කැපුවා. දෙකෙන් කැපුවා 4ට 2 ඒවා 2යි 22ට 11යි. එහෙනම් මෙතනින් එනවා 11 වරක් 7 77යි බෙදීම 2. 77 බෙදීම 2යි. මෙතනින් උත්තරයක් අපිට ගන්න පුළුවන්. බලන්න 2ට 1යි 7ට 2 ඒවා 3යි එකක් ඉතිරි 17ට 8යි 16යි එකක් ඉතිරි 0.5යි මීටර. හරිද? මොකද මීටර වලින් දීලා තියෙන්නේ. එහෙනම් 38.5යි මීටර කියලා එනවා. හරි. පළවෙනි එක හැදුවා. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම එකක් කියනවා. හරිද? ත්‍රැපීසියම හැඩති කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයෙන් දෙගුණයකට වඩා 5කින් අඩුයිලු. එහෙනම් ත්‍රැපීසියම කොටසේ වර්ගඵලය අපි ලියමු. හරිද? ත්‍රැපීසියම කොටසේ වර්ගඵලය. වර්ගඵලය. එයා මොකද කියන්නේ? දෙගුණය. එහෙනම් 38.5 දෙගුණය 77යිනේ පුතේ. ඇයි මේ 77 දෙකෙන් බෙදලානේ 38.5 ගත්තේ? එහෙනම් 38.5 දෙගුණය 77යි. එහෙනම් 77ට වඩා කොච්චරකින් වැඩිද? දෙගුණයකට වඩා 5කින් අඩුයිලු. එහෙනම් 5කින් අඩුයි. එහෙනම් 77න් 5ක් ගියාම 72යි වර්ග මීටර කියලා අපිට එනවා. මොකේද? ත්‍රැපීසියමේ වර්ගඵලය. මෙයාගේ දෙගුණය. මෙයාගේ දෙගුණය. 77 දෙකෙන් බෙදලා 38.5 ගත්තා නම් 38.5 දෙකෙන් වැඩි කරාම 77 තමයි වෙන්නේ. එයාගේ දෙගුණයකට වඩා 5කින් අඩුයි කියලා තමයි කියන්නේ. හරිද? දැන් අපිට AB ගණනය කරන්න යන්න ඕනේ. AB අපි කොච්චරද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි දානවා ත්‍රැපීසියමේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරක පාද දෙක කවුද? ආධාරක පාද එකක් තමයි DC අනිත් එක තමයි AB. ආධාරක පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බෝස කවුද? ලම්බෝස තමයි 6. මේ තියෙන ලම්බෝස. එයා ලම්බෝස දීලා තියෙනවා 6යි කියලා. හරි. දැන් ඒ වගේම DC දිගක් දන්නවා. ඇයි DC දිග දන්නේ? මෙයා 7යි නම් අන්න පුතේ එතන හොඳ මේකක් දාලා තියෙනවා අපිට. හොඳ කේස් එකක්. මෙයා 7යි නම් මෙයාත් 7යි. ඇයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. මේ අරය සෑම තැනකටම සමානයිනේ පුතේ. එහෙනම් මෙයා 7යි නම් මෙයාත් 7යි. මෙයාත් 7යි මෙයාත් 7යි මෙයාත් 7යි. හරිනේ. එතකොට අපිට මෙයා 7යි කියලා ගන්න පුළුවන් DC. DC 7යි කියලා ගන්න පුළුවන්. මෙතනින් දා ගන්නවා භාගයයි. මෙයා 7යි DC 7යි. ධන AB වැඩි කිරීම 6. දැන් මෙයාට කපන්න පුළුවන් මෙයාට 1යි මෙයාට 3යි. හැබැයි පුතේ මේ ඇතුලේ තියෙන ඒවා කපන්න නම් බෑ. පින් සිද්ධ වෙයි ඒ වගේ වැඩ නම් කරන්න එපා. මෙයාට මේ ඇතුලේ තියෙන ඇතුලේ දැන් 8 වගේ තිබ්බ කියලා හිතන්න. මෙයාට 1යි මෙයාට 4යි කපන්න බෑ පුතේ. හොඳේ. මොකද මෙතන එයා මෙයත් එක්ක සම්බන්ධ වෙලානේ ඉන්නේ. එහෙම කාත් එක්ක හරි සම්බන්ධ වෙලා ඉන්නවනම් කපන්න බෑ. එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් හරි සම්බන්ධ වෙලා ඉන්නවනම් කපන්න බෑ. හැබැයි ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවනම් අපිට කපන්න පුළුවන්. එහෙනම් පුතේ මෙතනින් අපිට ලියන්න පුළුවන් 3 වාරයක් 7 ධන AB කියලා.
හරිද? ඕක සමානයි පුතේ 72යි. ඇයි යා කියනවද ට්‍රැපීසියමේ වර්ගඵලය මෙන්න මේ 72යි කියලා හොයාගත්තනේ. ඉතින් ප්‍රකාශනයකින් මේක ගත්තා. අපි ඒක සමාන කරා කාටද? 72ට. එහෙනම් දැන් මම මොකද කරන්නේ? මෙයා බෙදනවා 3. අනිත් පැත්තත් බෙදනවා 3. 3ට 3 කැපුණා. 7 ධන AB සමානයි 72 3ෙන් බෙදන්න. 3ට 3 ඒවා 1යි 7ට 3 ඒවා 2යි. එකක් ඉතිරි 12ට 4යි 24යි. එහෙනම් ධන 7 මේ පැත්තට ආවා. එහෙනම් AB සමානයි 24 ඍණ 7. එහෙනම් AB කියන්නේ මම එකෙන් ගියාම 17යි කියලා එනවා. 17යි මීටර. ඔන්න ඔය විදිහට අපිට මොනා කරගන්න පුළුවන් වුණාද? AB දිග හොයාගන්න පුළුවන් වුණා. පැහැදිලිද? හරි. වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. හරි. ඔන්න ඒක වැඩේ ටික අපි කරා. ඒ ටික කරා. ඊට පස්සේ අපෙන් අහනවා AB දිග හෙව්වා. ඔන්න දැන් ඔතනදි මට දෙයක් කියා දෙන්න තියෙනවා පුතේ. දැන් අපි බල්බ සවි කරන්න යන්නේ. දැන් මෙන්න මේ කතන්දරය ඔයාලට ඉස්සෙල්ලා කියා දෙන්නම්. මෙන්න මේ කතන්දරය හොඳට අහගන්නකෝ. ඔන්න ඔය කේස් එක ඔයාලා මේ වරද්ද ගන්නවා ගොඩක්. හොඳේ. ඒ නිසා ඔය විදිය හොඳට මම මේ කියා දෙන එක හොඳට අහගන්න. ඔය කෑල්ල ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා. හරි. මෙයා ගන්නකො. ඔහොම තුනක් තියෙනවා. මම කියනවා මෙන්න මේ වගේ දුරවල් සමානයි කියලා කියනවා. මම පොඩි දෙයක් ඔයාලට කියා දෙන්නම්. මේකේ දිගවල් කියන්නේ දුරවල් අපි ගමු 50 සෙන්ටිමීටර කියලා ගමු. මේක 50යි සෙන්ටිමීටර කියලා ගමු. සෝරි 50යි මීටර කියලා ගමුකෝ. 50යි මීටර කියලා ගමු. මෙයත් 50යි මීටර. මෙයත් 50යි මීටර. මෙයත් 50යි. මෙයත් 50යි. හරිද? දැන් මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. මෙහෙම කතන්දරයක් කියනවා. කොහමද? මට ඕනේ මට අවශ්‍යයි මෙන්න මේ දිගවල් වල මීටරෙන් මීටර 10න් 10 මීටර් 10න් 10 බල්බ සවි කරන්න. හොඳට අහගන්න වැඩි හරි. මීටර් 10න් 10 බල්බ සවි කිරීමට අවශ්‍යයි. ඔන්න මම දැන් හයි කරනවා. එහෙනම් මෙතනින් පටන් ගත්තා. ඔන්න මීටර් 10ක් ගියා මෙතන බල්බයයි. මේක 10යි මීටරනේ. බල්බයයි. ආයි මෙතනින් ගියා මෙතන බල්බයයි 10යි මීටර. හරිද? මෙතන බල්බයයි 10යි මීටර. මෙතන බල්බයයි 10යි මීටර. වැඩේ හරිනේ. අයනම් මේකත් 10යි මීටර වෙන්න එපේ. 10යි මීටර. දැන් ඔයාලට වැඩේ මං හිතනවා පැහැදිලි. මෙතන බල්බයක් හයි කරා. මෙතන හයි කරා 2යි 3යි 4යි 5යි. මේ 10යි මීටර 10යි මීටර 10යි මීටර 10යි මීටර 10යි මීටර. බල්බ කීයද? බල්බ 5ක් හයි කරන්න ඕනේ. බල්බ 5ක් හයි කරන්න ඕනේ. ඊළඟට මම මෙතන හයි කරගෙන යනවා. බල්බ
මෙතන හයි කරනවා 1යි 10යි මීටර් 2යි 10යි මීටර් 10යි මීටර් 10යි මීටර් 10යි මීටර් ඔන්න හයි කරා. දැන් බලන්න බල්බ 1යි 2යි 3යි 4යි 5යි 6යි මොකද වුනේ? අතන 5යි මෙතන 6යි. ඔන්න ඕකයි කතන්දරේ. මම දැන් කියා දෙන්න හදන්නේ මොකද්ද මේ සීන් එක කියලා. හරි මෙතනත් එහෙමයි. මෙතනත් අපි 6 කරගෙන ගියාම මෙතන 1යි 10යි මීටර් 10යි මීටර් 10යි මීටර් 10යි මීටර් 10යි මීටර්. දැන් බලන්න බල්බ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකේ 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න කතන්දරේ. පුතේ මෙතනදි කියන්න තියෙන දෙකම දේ තමයි අපි ඔය හයි කරන බල්බ හරි මොනා හරි අපි ඔතන කණු හරි බල්බ හරි මොනා හරි දෙයක් හයි කරනවා නම් ඒක සංවෘතයි නම් ඒ කියන්නේ සංවෘතයි කියන්නේ මෙහෙම කැරකිලා ගිහලා ආයි හිටපු තැනටම එනවා. එහෙම සංවෘතයි නම් ඒ හයි කරන පරතරයෙන් බෙදුවට පස්සේ දැන් 50 නම් 50යි මීටර් හයි කරන පරතරය 10න් බෙදනවා. බෙදුවට පස්සේ බල්බ ගාන එනවා. හරිද? සංවෘතයි නම්. හැබැයි මේක සංවෘත නැතුව මෙහෙම අර කොහෙන් හරි ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙන්නේ. මේ දෙක කොහෙන්වත් එකට සෙට් වෙලා නැහැ. එහෙනම් මේක සංවෘත නැතුව මෙන්න මෙහෙම නිකම්ම රේඛාවක් නම් අපි යන්නේ 50 10න් බෙදුවට පස්සේ එන උත්තරේට එකක් එකතු කරලා තමයි බල්බ ගාන දාන්නේ. පැහැදිලිද වැඩේ? ඔක වරද්ද ගන්න එපා. හරිද? දැන් මෙතෙන්දිත් එහෙමයි. මෙතෙන්දිත් 50 10න් බෙදුවා බල්බ 5යි. හැබැයි මේක සංවෘත නැහැනේ. එහෙනම් දෙපැත්තෙන් තමයි ඉවර වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් එකක් එකතු කරා 6යි කියලා දැම්මා. ඔන්න ඕකයි කතන්දර. හැබැයි මේක කොහෙන් හරි තැනකින් මෙහෙම වටේ ගිහිල්ලා ආපහු ඒතනටම එනවනම් එතනටම එනවනම් අර අවසානයේ දාන මේ බල්බේ දාලා කලින්ම යන්නේ අපි. එහෙම තමයි වෙන්නේ. මෙතනට එනකොට අපි අර මෙතන දාන්න ඕන බල්බේ කලින් හිටවලනේ තියෙන්නේ. ඒ නිසා එතෙන්දී අර ඒ අදාළ අගේ බෙදුවට පස්සේ උත්තරේ එනවා. හැබැයි මේ වගේ විවෘත තනක් තියෙනවා නම් මොනවද වෙන්නේ? අපි අර විදිහට තමයි දාන්නේ. හරි. ඒක මම හිතනවා හැමෝටම පැහැදිලි කියලා. දැන් එහෙනම් මම දැන් ඊගාව කතන්දරයට යනවා. හරිද? නාම්පුර වටා ඇති ධාරයේ දිග විදුලි බුබුලු සවි කර ඇත්තේ සෑම අනුයාද විදුලි බුබුලු දෙකක් අතරම 50ක් සෙන්ටිමීටර් පරතරයක් තිබෙන පරිදිය. එසේ සවි කර ඇති මුළු විදුලි බුබුලු සංඛ්‍යාව සොයන්න. එහෙනම් වටේ දිග හොයාගන්න බෑනේ. එහෙනම් එක තැනකින් පටන් ගන්න. මෙතනින් පටන් අරගෙන වටේ යන්න. එහෙම. කීයද? ඒක අපි හොයාගත්තා. ඔන්න දැන් පරිමිතිය හොයන්න යන්නේ. පරිමිතිය හොයන්න යන්නේ. ඒක අපි හොයාගත්ත 38.5යි. මෙයා 7යි. මෙයා 7යි. මෙයා 7යි. මෙයා හොයාගත්තා. කීයද? 17යි. 17යි. ඔක්කොම ටික එකතු කරා 7යි 7යි 14යි 21යි. 38.5ට එකතු කරන්න තියෙනවා 21යි 17යි. ඔය ටික එකතු කරා 5යි 8යි 1යි 9යි 9යි 7යි 16න් 6 එකක් ඉතිරි. 3යි 2යි 5යි 6යි 7යි 76.5යි මීටර්.
හැබැයි අර එයා කියලා දෙන සෙන්ටිමීටර වලින් එනවා කියලානේ. එහෙනම් අපි ඔය ආපු වගේ සෙන්ටිමීටර වලට හරවගමු. සෙන්ටිමීටර වලට හරවගමු. මීටර සෙන්ටිමීටර ගන්න මොකද කරන්නේ? 76.5 වැඩි කරන්න 100. එහෙනම් දශම ස්ථානෙ මෙහෙට පනිනවා එකක් පැන්න 65යි බිංදුවයි 7650 සෙන්ටිමීටර කියලා එනවා. ඕක බෙදන්න 50. ඇයි දැන් මෙයා බලන්න. මෙයා පුතේ මේ එක තැනකින් පටන් අරගෙන මෙහෙම යනවා ගියා එතනටම ආවා. එහෙනම් 50න් බෙදලා උත්තරේ දැම්මනම් හරි. ඒ මොකද ගිහිල්ලා වටේ ගිහිල්ලා එතනටම එනවනේ. ඒ නිසා 50න් බෙදලා කෙලින්ම උත්තරේ දැම්මනම් හරි. එහෙම නැත්තම් එකක් එකතු කරන්න ඕන. හරි. එහෙනම් බෙදුව 50න් මේ බිංදුවට මේ බිංදුව කැපුවා. බලන්න 50න් කප. 5න් කපලා 5ට 1යි 7ට 1යි. දෙකක් ඉතිරි 26ට 5යි. එකක් ඉතිරි 15ට 3යි. එහෙනම් බල්බ කීයක්ද? 153ක් පවිකර යුතුයි. පැහැදිලිද වැඩේ? හරි. අන්න ඒ විදිහට අපේ පළවෙනි වර්ගඵලයේ ගාන ඉවර වෙනවා. දැන් ඉතින් ඊගා වර්ගඵලයේ ගාන හදන්න මට එච්චර වෙලා යන්නේ නැහැ. මොකද මං අදාළ කාරණා ටික ඔක්කොම කියා දීලා ඉවරයිනේ. ඒ නිසා ඒකේ ගාන විතරයි අපිට හදන්න තියෙන්නේ. පුතාලා හදලා නැත්නම් ගානටක් ගාලා හදන්න. හදලා මම කරද්දි හරිද වැරදිද කියලා බලා ගන්න. හරි. මේකේ ලකුණු වෙන විදිය මෙන්න මේ විදිහට ඒ ලකුණු මේකෙදී මේකේ වර්ගඵලය හොයනවට ලකුණු දෙකක් හම්බ වෙයි. ඊට පස්සේ තුනක් හම්බ වෙයි. මේකෙදී ට්‍රැපීසියම් එක මෙන්න මේ පාදේ මේක හොයනවට තවත් ලකුණු තුනක් හම්බ වෙයි. ඊට පස්සේ මේකේ සම්පූර්ණ පරිමිතිය ගන්නවට ලකුණු 2යි, බල්බ ගාන හොයනවට ලකුණු 2යි වශයෙන් ඔයාලට ලකුණු 10ක් හම්බ වෙයි. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. අපි දෙවෙනි ගාන බලමු. පුතාලා හොඳට දෙවෙනි ගාන කියව ගන්න. එක්තරා ආයතනයක ලෝහ ආස්තරයකින් සැකසූ සමමිතික හැඩති වෙළඳ ලාංඡනයක් රූපයේ දැක්කේ. මෙතන හොඳට කියනවා මතක තියාගන්න මොකද සමමිතික හැඩති. නේද? වෙළඳ ලාංඡනයක් රූපයේ දැක්කේ. එය අරය 21ක් වූ PQ අර්ධ වෘත්තාකාර කොටසකින්ද පැත්තක දිග 14ක් වූ ABCD සමචතුරස්‍රාකාර කොටසකින්ද සමන්විත වේ. පහත ගණනය කිරීම වලදී ෆයි සමානය 22 බෙදීම 40 ගන්න. හරි. 1. PEQ අර්ධ වෘත්තයේ ඡාප දිග සොයන්න. දැන් පුතේ ඔයාලට කියනවා මෙන්න මේකේ අරය 21යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙයා 21යි කියලා කියනවා. හරිද? එහෙනම් අපිට මේක පළවෙනි කොටස හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න පළවෙනි එක හදමු. අර්ධ වෘත්තයක්නේ. එහෙනම් ඡාප දිග සමානයි භාගයයි 2 5 r කියලා හදාගන්න. ඊට පස්සේ මෙතනට අපි දාමු භාගයයි 2 කියන්නේ 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 21. හරිද? හරි. බලමු මේ දෙකට මේ දෙක කැපුවා. මේ එකට 1යි මේකට 3යි. එහෙනම් 22 3ෙන් වැඩි කරාම 66යි සෙන්ටිමීටර කියලා එනවා. ඔන්න පළවෙනි එකට උත්තරේ හරි. අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග ගණනය කරා. ලේසියිනේ බලන්නකො. හරි. මෙම ලාංඡනයේ පරිමිතිය සොයන්න. පුතේ පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. එක තැනකින් පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. මේ දිග එන්නේ නැහැ.
මේක ඇතුලේ තියෙන දිගන්නේ. මේකේ දිග කියන්නේ ඇතුලේ තියෙන දිගක්. ඒක එන්නේ නැහැ. ඒක නැතුව මේම වටේ ගිහිල්ලා නැවතත් තිබුණු ස්ථානෙට එනවා නම් ඒකට තමයි අපි කියන්නේ මොකක්ද? පරිමිතිය කියලා කියන්නේ. හරි. දැන් මේකේ පරිමිතිය හොයමු. දෙවෙනි එක බලන්න. කොතනින්ද පටන් ගන්න? AB වලින් පටන් ගමුනේ. AB කියන්නේ 14යි. පරිමිතිය. AB කියන්නේ 14යි. හරිනේ. මෙයා 14යි. BC 14යි. මෙයා කීයද? දැන් මේක අර මම ඔයාලට කිව්වේ සමමිතියෙන් යන්නේ කියලා කිව්වනේ. මෙන්න මේක සමමිතියෙන් යන්නේ. මෙහෙම යනවා නම් මේක සමානව දෙකට බෙදෙනවා. මෙතන ඉඳන් මෙතනට 21යි නම් මෙතන ඉඳන් මෙතනට 7යි පුතේ. එහෙනම් මෙන්න මෙතන ඉඳන් මෙතනට කීයක් වෙනවද? 14ක් වෙනවා. මෙතන ඉඳන් මෙතනට 21යි. මේක සමමිතියෙන් යන නිසා මෙන්න මෙයා 7යි මෙයා 7යි. එහෙනම් 21කින් 7ක් ගියාම මෙන්න මේ කෑල්ල 14ක් වෙනවා. මේක 14යි. ඊට පස්සේ මෙන්න මේ චාප දිග මේක ඒක කීයක් වෙනවද? හොයාගත්ත දන 66යි. ඊට පස්සේ මේක ඒකත් 14යි නේ අපි ඉස්සෙල්ලා කිව්වේ. ඒකත් 14යි. ඊට පස්සේ මෙන්න මේක ඒකත් 14යි. නැවතත් තිබුණු ස්ථානෙට මේ ඒ වලටම ආවට පස්සේ ගෙවාගෙන ගිය බුදුර තමයි පරිමිතිය කියලා කියන්නේ. දැන් මේක මෙහෙම ගන්නවනේ 14 ඒවා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 14 ඒවා 5යි 14 ඒවා 5කුයි 66කුයි තමයි තියෙන්නේ. 14 ඒවා 5ක් 70යි 70 ධන 66යි. මෙතන 6යි 6යි 7යි 13යි 136යි සෙන්ටිමීටර් කියලා එනවා. පැහැදිලිද වැඩි? හරි. ඔන්න ඒකේ පරිමිතියත් අපි හොයාගත්තා. ලාංඡනයේ වර්ගඵලය සොයන්නලු. දැන් ඉස්සෙල්ලා ගාන තරම් වෙලා යන්නේ නැහනේ. අපි ඉස්සෙල්ලා ගානේ අපි තියරි ටික ඔක්කොම මතක් කරගත්තා. මේ ගානේදී මේ මතක් කරගත්ත තියරි වලින් ගණන් ටික හැදුවා. හරිද? හරි. දැන් පුතාලට කියනවා වර්ගඵලය හොයන්නලු. දැන් මේක ගත්තාම මේක කොටස් දෙකකින් සමන්විතයිනේ. එකක් තමයි අර්ධ වෘත්තේ. දෙවෙනි එක තමයි සමචතුරස්‍රය. එහෙනම් අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්න. තුන්වෙනි එකනේ. තුන්වෙනි එක අර්ධ වෘත්තේ වර්ගඵලය. අර්ධයිනේ එහෙනම් භාගයයි. භාගයයි වර්ගඵලය නම් 5r වර්ගය. හරිද? එහෙනම් භාගයයි 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 21 වැඩි කිරීම 21. මේ මේකේ අරය r කියලා 21ක් කියලා දෙනවා. හරිද? එතකොට මෙයාට කපන්න මෙයාට 1යි මෙයාට 11යි මෙයාට 1යි මෙයාට 3යි. 11 සරත් 3 33යි. වැඩි කිරීම 21. එහෙනම් 21 33න් වැඩි කරන්න. 3යි 3 වරක් 1 3යි 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි 3 වරක් 2 6යි. 3යි 9යි 693යි. 3යි මොනවාද? සෙන්ටිමීටර වර්ග. හරි. හරි. ඊළඟට සමචතුරස්‍රය. සම චතුරස්‍රය. කීයද වර්ගඵලය? දිග ගුණ කිරීම පල්ලනේ. 14යි සෙන්ටිමීටර ගුණ කිරීම 14යි සෙන්ටිමීටර.
14 වරක් 14 196යි. දැන් ගොඩ කරන් මේවා මේ මෙතනම හදන්න ළමයි. ඔයාලා දැන් සාමාන්‍යයෙන් පොත්වල පිටිපස්සේ අතේ අල්ලේ එහෙම හදලා හරියන්නේ නැහනේ. මෙතනම හදන්න. එතකොට මොකක් හරි වරදක් තියෙනවා නම් පේනවනේ. 4 වරක් කර 16න් 6 එකක් ඉතිරි. 4 වරක් 1 4 1යි 5යි. 1 වරක් 4යි 1 වරක් 1 1යි. 196යි. 196යි සෙන්ටිමීටර් වර්ග කියලා එනවා. පැහැදිලිද? හරි. ඔන්න ලාංඡනයේ වර්ගඵලය හෙව්වා. දැන් ඔන්න එයා අලුත් කතන්දරයක් කියනවා. දැන් කියන කතන්දරය බලන්න. දැන් කියනවා මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා. කොහොමද? ABCD සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයෙන් 3 ගුණයක් විශාල ත්‍රිකෝණාකාර කොටසක් PQ එක් පාදයක් වනසේ ABCD සමචතුරස්‍ර කොටසක් වෙනුවට සවිකල හොත් ලැබෙන රූපය මෙනුම් සහිතව දක්වන්න. හරිද? දැන් එයාට සමචතුරස්‍රාකාර කොටස හයි කරන්න බැරිලු. එයා දැන් මොකද්ද යන්නේ? AQ එක් ආධාරකයක් වන විදිහට මොනවද කරන්නේ? හයි කරනවා ත්‍රිකෝණයක්. මෙන්න මේකනේ කතන්දරේ. මෙන්න මෙහෙම අපි ගන්නවා වෘත්තයක්. මෙහෙම වෘත්ත ඡාපයක් මේකක් තියෙනවා කියන්නකො. අර්ධ වෘත්තයක්. මෙහෙම අර්ධ වෘත්තයක් තියෙනවා. හරිද? මේ අර්ධ වෘත්තේ PQ තනිකර කීයද? 21 21 42යි. මෙයා සම්පූර්ණයෙන්ම 42යිනේ. දැන් මේකට ත්‍රිකෝණයක් සෙට් කරන්න ඕනේ. ත්‍රිකෝණයක් සෙට් කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි මෙහෙම. මෙහෙම සෙට් කරන්න පුළුවන්. මොකද අපිට එයා කියලා නැහැ කොහොමද සෙට් කරන්න ඕනේ කියලා. ABCD සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයෙන් 3 ගුණයක් විශාල ත්‍රිකෝණාකාර කොටසක් PQ PQ එක් පාදයක් වෙනවා. අනිවාර්යෙන් PQ එක් පාදයක් වෙන්න ඕනේ. PQ එක් පාදයක් වනසේ ABCD සමචතුරස්‍රාකාර කොටස වෙනුවට කළහොත් ලැබෙන රූපය මිනුම් සහිතව සටහන් කරන්න. එහෙනම් එක්කෙනෙක්ට මෙහෙම අඳින්නත් පුළුවන්. නැත්නම් තවත් එක්කෙනෙක්ට මොනවා කරන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. මොකද එයා කියලා නැහැනේ මේ කොහොමද සවි කරන්න කියලා. ඔහොම අඳින්නත් පුළුවන්. දැන් මෙන්න මේ දිගේ හොයාගත්තා නම් වැඩේ කොට. මෙන්න මෙහෙට කොච්චරක් අඳිනවද කියලා නැත්නම් මෙන්න මෙයාගේ නම් මෙන්න මේක අපි H වලින් දාමුකෝ. එතකොට ලස්සනයි නේද වැඩි. මෙයා H වලින් දාමු. H කියලා දාමුකෝ. අන්නේ උස හොයාගත්තා නම් හරි වැඩි. මෙයාගෙත් මෙන්න මේ උස හොයාගත්තා නම් අර ත්‍රිකෝණ දෙකම එකයි. එකම සූත්‍රනේ දාන්න තියෙන්නේ. PQ. දැන් මොකද්ද? ABCD සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයෙන් 3 ගුණයක විශාල වර්ගඵලයක්. එහෙනම් ඒ වර්ගඵලය වගේ 3 ගුණයක්. එහෙනම් බලන්න. ඒකේ වර්ගඵලය ආව අපිට 196ක්. 196ක් ආව වර්ගඵලය. ඒ වගේ 3 ගුණයක්. ත්‍රිකෝණාකාර කොටසක්. 3 වරක් 6 18න් 8. එකක් ඉතිරි 3 වරක් 9 27යි 1යි. 28යි දෙකක් ඉතිරි 3 වරක් 1 3යි 2යි 5යි. 588. හරිද? දැන් එහෙනම් අපිට බලන්න ඕනේ H වල දිග. එහෙනම් මේක වර්ගඵලය බලමු. වර්ගඵලයට අපි ප්‍රකාශන ලියනවා භාගයයි ආධාරක පාදේ කීයද? 42යි ලම්බ උස H. ඕක සමාන වෙන්න ඕනේ 588කට. එයා කියනවනේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය අර ඉස්සෙල්ලා තිබිච්ච සමචතුරස්‍රයේ වර්ගඵලයේ 3 ගුණයට සමානයි. එහෙනම් ඒකේ 3 ගුණය අපි බැලුවා 588ක් කියලා. එහෙනම් ත්‍රිකෝණේ
මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගහගත්තා. මේකත් හරි මේකත් හරි. දෙකම හරි. හරි. මේ වගේ ත්‍රිකෝණයක් ගහගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ උස හොයන්න යනවා. මෙන්න මේ h උස හොයාගත්තා නම් වැඩේ කොට. ඒකට අපි ප්‍රකාශන ලෝ භාගයයි 42යි. අයි PQ පාද එක් පාදයක් වෙන විදිහට ගන්න කියනවනේ. එහෙනම් ඒක 42යි. මේක උස h කියලා ගත්තා. ඒක සමාන වුණා 588ට. හරිද? හරි. දැන් ඔක අපි සුළු කළා x වලට එන අගය හොයමු. බලන්න. මම මෙහෙම කපන්නත් පුළුවන්. මේ දෙකට 1යි මේකට 21යි. එහෙනම් 21යි h සමානයි 588. මේක බෙදනවා 21. මේකත් බෙදනවා 21. 21ට 21 කැපුණා. බලමු මේක 3ෙන් කැපෙනව නෙමෙයි. 580ට 3ෙන් කැපෙනවා. බලන්න මේ මෙතන තියෙනවා 3 වරක් 196 588යි කියලා. එහෙනම් මේක 3ෙන් කැපෙනවා. 7යි. මෙයාට කීයක් වෙනවද? 196යි කියලා එනවා. මේකත් 7ෙන් කැපෙනවා. 7 වරක් 1යි. 7 වරක් 2යි. කීයක් ඉතුරුද? 5ක් ඉතිරි. 56ට 7 වරක් 8යි. එහෙනම් h එනවා 28යි සෙන්ටිමීටර කියලා. පැහැදිලිද වැඩේ? ඔන්න ඔය විදිහට අපි දෙවෙනි ගානත් ඉවර කරා. එහෙනම් පුතා ලකුණු දාගන්න. මේකෙදි මෙන්න මේකට දෙකක් දාගන්න. මේකට අර්ධ වෘත්ත මෙම ලාංඡනයේ පරිමිතිය චාප දිග හොයනවට 2යි ඊට පස්සේ පරිමිතිය හෙව්වා ඒකටත් දෙකක් දාගන්න. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයනවා. හරිද? මේකේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයනවට 2යි. මෙන්න මේකේ චතුරස්‍රයේ වර්ගඵලය හොයනවට 1යි දාගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ රූප සටහන ඇඳලා තියෙනවට එකක් දාගන්න. මෙන්න මේ h හොයලා තියෙනවට ලකුණු දෙකක් දාගන්න. හරිද? එහෙනම් පුතාලා බලන්න දැන් පුතාලේ වර්ගඵලයේ ගානට ලකුණු කීයක් ලබා ගත්තද කියලා. හරිද? හරි. පුතේ අපිට ඊළඟට තියෙන භාග මම ඊට පස්සේ භාගවල තියෙන තියරි ටික කියා දෙන්නම්. පොඩ්ඩක් භාග ගානක් කොහොමද හදන්නේ? කොහොමද අපි භාග ගානක් හදන විදිය හිතන්නේ? ඒ විදිහ කියා දීලා අපි ඊළඟ භාග ගාන කරමු. හරිනේ?